හයිබෝන් යාළුවනේ කොහොමද ඔයාලට? ඉතින් අදත් ලස්සන දවසක්. මුලින්ම මම කේක් කන වීඩියෝ එකක් තමයි මේ ඔයාලට අරගෙන ඉන්නේ. ඔෆිස් එකේ ළමයින්ගේ බර්ත්ඩේ එකක් තිබුණා. ඒ බර්ත්ඩේ එකට කැරවන් පිරිස් එකෙන් මේ වගේ අපිට කප් කේක් හම්බුණා. යාළුවෝත් සුබ උපන්දිනයක් කියලා විශ් කරන්න. Thank you පැටියෝ. ඔන්න යාළුවා අපිට wish you happy birthday. කේක් කන වෙලාව. ඔන්න ඉතින් දැන් හවස් වරුව රෝස් කාලා තිබුණා යන්නේ ගෙදර ඇවිල්ලා. මේ වගේ එග් රෝල් එකක් තමයි අද අපි කන්නේ. බලන්නකෝ. ඔන්න හිට උදේට අප්ප කන්න හදන්නේ අපි. දැන් මේ හාල් පෙන්නන දාලා කොටගෙන ආවා. ඒකෙන් ඔන්න අප්ප වලට මිශ්‍රණය අනාගන්න තමයි යන්නේ. මේ මිශ්‍රණය දැන් අනලා තියලා හිට උදෙන්ම අපි ආපාදනවා අප්ප කන්න යන්නේ හිට උදේට. ඔන්න දැන් මේකට පොල් වතුර දානවා. පොල් වතුරයි ඊට්සුයි දැම්මා. දාලා දැන් මේ හොඳට පිටි අනා ගන්නවා. ඒ කියන්නේ වතුර වැඩි කරගන්න නැතුව තලපයක් වගේ අනා ගන්නවා. ඉතින් මේ විදියට අනාගෙන හෙට උදේට තමයි අපි ආපාදන්නේ. මේ විදියට ඔයගොල්ලොත් කරනවා ඇති. එහෙම නැත්නම් දවල් හදනවා නම් උදේ අනලා හවසට ගන්න පුළුවන්. හවස හදනවා නම් අපේ ගෙදර ගොඩක් වෙලාවට අපි උදේට තමයි ආප්ප කන්නේ. එතකොට අපි රෑ 6:00ට 7ට අනන වෙලාවලුත් තියෙනවා. එහෙම නැත්නම් 8ට 9ට අනන වෙලාවලුත් තියෙනවා. 6:00ට විතර තමයි මේ අද අනන්නේ. 6:00ට විතර අනලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට කඩේ පිටි නෙමෙයි හාල් කරගෙන ගත්තේ. ඔන්න දැන් රැට යන්නේ. කුළු වල ටික මම එක තැනකට අරගෙන මාළු පිනවල දාලා උයා ගන්නවා. එහෙනම් මම මේ බෝතල් ටිකත් අරගන්නේ මොකද මේ එතන චුට්ටක් පිහ ගන්න. ඔය මම අලවලා වගේ නිකන් පාරක් වගේ තියෙන විත්‍ය අලවලා තිබුණා. කාපට් එකක් වගේ. ඒ කාපට් එක ගලවලා අලවපු පාර තමයි ඒක ගලවලා දාලා තියෙන්නේ. ඕන දැන් කරපිංචා ටික කඩා දැන් දවස් ටිකට අවශ්‍ය කරපිංචා අත් දෙක තුනක් කඩාගෙන එනවා. කඩාගෙන ඇවිල්ලා සෝදලා තියාගන්න නැත හැමදාම කරපිංචා කඩන්නේ නැහැ. මේ විදිහට ඉතින් අතු වෙන් කරලා සෝදලා ෆ්‍රිජ් එකට දා ගන්නවා. එතකොට ඉතින් සතියකමාරකට විතර මේ කරපිංචා ටික ඇති ආයෙ කඩන්න යන්න අවශ්‍ය වෙන්නේ නැහැ එතකොට. දැන් ඔන්න මම කරපිංචා ටික කඩාගෙන ඉවරයි. දැන් මේ ටික සෝදලා වාජනයකට දාලා ෆ්‍රිජ් එකේ දාගන්න තමයි තියෙන්නේ. දැන් රැට යන්න මේ මුකුණු යන්නේ මිටියක් සුද්ධ කරගන්න තමයි හදන්නේ. ඒ කියන්නේ කලින් ගෙනපු මිටියක් නෙමෙයි අදම ගෙනපු මිටියක් අද සුද්ධ කරලා මලව ගන්න හදන්නේ. රැට උනාට අපි මිටින් මැල්ලුම් කනවා. අපිට දවල් වරුවේ මැල්ලුම් හදා ගන්න වෙලාවක් නැති නිසා අපි රැට ගොඩක් වෙලාවට මැල්ලුම් කනවා. එහෙම මුකුත් ඇලර්ජික් එකක් අපහසු දාලා නම් මේ වෙනකන් අපිට ඇති වෙලා නැහැ. අපි හැමදාම කියන සතියකට දවස් 3-4ක් මැල්ලුම් කනවා. එහෙම පැටලුවක් නැහැ. ඉතින් අපිට නම් පෙරක්කයි කියනවනේ ඉතින් මැල්ලුම් රැට කන්න හොඳ නැහැ. එහෙම කියලා අපි කොසුත් කනවා ඉතින් රැට පිටක් දවසට. කොස් කන්න හොඳ නැහැ වාතය විසම ඒවත් ඉතින් ඇත්ත කතා තියෙනවා. ඇත්තක් තියෙනවා ඒවත් ඉතින්. නමුත් ඉතින් අපිට වෙලාව අඩු නිසා අපි ගොඩ වෙලාවට රැට තමයි මැල්ලුම් ඒ වගේ දේවල් කන්නේ ඉතින්. එහෙම තමයි ඉතින් ගොඩක් වෙලාවට වෙන්නේ. ඔන්න දැන් හාල් ලිපේ තියලා තියෙන්නේ. එළි ලිපේ තමයි මේ හාල් ලිපේ තියලා තියෙන්නේ. දර ටික එළි ලිපක් තුන එතන තමයි තියලා තියෙන්නේ. ඔන්න පරිප්පුත් එක තමයි අද මැල්ලුම් පරිප්පු තියෙනවා. පරිප්පු මැල්ලුම් තමයි අද ඉතින් කන්නේ අපි. අසයි ඉතින් මේ තියෙන කාරල්ල බෙදලා පරිප්පු මැල්ලුම් බත්. ඒ ටික තමයි අද මෙනු.